ආයිබෝවන් මම මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ රොටි පැටිස් හදාගන්න ආකාරය. අපි එහෙනම් බලමු අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතන අරන් තියෙනවා පාන් පිටි පෑන් 300ක් විතර. තව අරන් තියෙනවා මම පිළිං එකට ගන්න කැරට්. මම මේ කැරට් එක බාගට වගේ තම්බල චූටි කැරට් කපලා අරන් තියෙන්නේ. මෙතන තියෙනවා බිත්තරවන් ලොකු බිත්තර 3ක් කරන් තියෙනවා. කෑලි මිස් කුඩු, සහ කුඩු, අමු මිස්. මෙතන තව දෙයක් ඔයගලන්ට මට කියන්න තියෙනවා. ඔයගලන්ට මේ ෆිලින් එකට ගන්න පුළුවන්. තව මාළු තම්බල පොඩියට කුඩු කරලා අරගන්න පුළුවන්. චිකන් ගන්න පුළුවන්. මම අද බිත්තර තමයි දාගන්නේ. තව ඔයගලන්ට අතුළු උන්නවත් කපලා දාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු ඉතින් කොහොමද ඉස්සෙල්ලා රොටි අපි හදාගන්නේ කියලා අපි හදාගන්න බලමු. මම පාන් පිටි ටික මේකට දාගෙන භාජනයට දාලා ලුණු කුඩු ස්වල්පයක් දාගන්න. අසංග දාගන්න. තමයි කහ කුඩු ටිකක් දාගන්න. ඒක ලස්සනට පාටක් එන්නේ. ඒකම යන්ත රස්නේ මද රස්නේ අතරේ මම මේක අනාගන්නේ. රොටි කියනකොට අපි මේකට පොල් දාගන්නේ නැහැ. ඒක තමයි තියෙන වෙනස. පොල් දාගන්න නැතුව අනිත් දේවල් එකතු කරලා කහ චුට්ටක් දාලා අපිට අනාගන්න පුළුවන්. මේක හොඳින් අනා ගන්න ඕනේ. එකට බෝලයක් වගේ අපිට ඩෝ එකක් වගේ නාකරට අනාගත්තට ඩෝ එකක් ආකාරයට පේන විදිහට. මේ ඇත්තටම කියන්න මේ ඕගොල්ලන්ට මේ කෑම රොටි පැටිස් එක ඕගොල්ලන්ට උදේට රැයට ඒ දෙවෙනිටම ගන්න පුළුවන් කෑමට හරිම රසවත් කෑමක් මේක. බලමු එක ටික දදා අනා ගන්නවා. අපි දැන් අන්නා ගත්තට පස්සේ ඩෝ එකේ මෙන්න මේ වගේ තමයි මික්ස් වෙන්නේ. මේ මම අරන් තියෙන්නේ රොටි පැටිස් 4කට පමණ තමයි මම අරන් තියෙන්නේ. ඕනන්ට මේ වැඩියෙන් ඕන නම් මේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. අපි තෙල් ටිකක් දාගන්නවා. හොඳට අනා ගැනීම සඳහා. මේ ආකාරයට අපි හොඳට මොකක්ද ගුලි 4ක් විතර හදා ගන්න පුළුවන් වුණා. ඇත්තම කියනවා අර මම කිව්වා ඔයගොල්ලන්ට මේක යවන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව දූල පුතාලට ඉස්කෝලේට යවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. උදේට රැයට ඉස්කෝලේට ලන්ච් බොක්ස් එකට දාලා යවන්න පුළුවන්. උදේට හග්ගල අපිට හදා ගන්න පුළුවන්. අනිත් එක එළවලු එහෙම කන්නට කරුවන්ට ඕනේ දෙයක් මෙතන දාලා හදලා යවන්න පුළුවන්. ඒක දන්නේ නැහැ මොනවද දාලා තියෙන්නේ කියලා. දැන් අපි මේක මෙහෙම දාලා තියලා විනාඩි 10ක් 15ක් තියලා සෙට් වෙන්නේ. මොලි හදලා තියලා අපි ෆිලිං හදාගමු. මම නන් ස්ටික් පෑන් එකට තෙල් ටිකක් දාලා අපි අර බිත්තර ස්ක්‍රැම්බල් එක හදන්නේ. ඒ වගේ බිත්තර ටික අපි ස්ක්‍රැම්බල් කරගන්න.
ස්ක්‍රැම්බල් කරනකොට අපි ඉතින් බිස්කට් විතරට හොඳට ස්ක්‍රැම්බල් කරගන්නවා. බිස්කට් දැන් ස්ක්‍රැම්බල් වෙගෙන යනකොට හිමීට ගෑස් එක අඩු කරලා මේකට දාගන්න ඕනේ අපේ කැරමල්ස් ටික දාගන්න. ඕගොල්ලන්ගේ සැර ඔයගොල්ලෝ සැරට ඕන අස්ස සැරට වෙන දාගන්න පුළුවන්. සැර වැඩි කැමති නැත්නම් කන්න අදින් දාගන්න පුළුවන්. ආමිල්සුත් මම හිමිට කපලා එකක් දාගත්තා. මේක හැබැයි ගොඩක් තේබොන වලට නම් කවුසර අපිට හදලා ගන්න පුළුවන්. ටිකක් සැර ගතියට තියෙනවා නිකන් අමුගතිය වගේ නම් තාන්නේ. ඊපස්සේ මම අර තඹගත්ත කැරට් ටික කපලා වැඩි පොඩි කරගන්න එපා. අනිත් එක මේක රසවත් වෙනනේ කෑලි වශයෙන් හැපෙනකොට තමයි රස. මේ රස බලන්න ඕකට අවශ්‍ය පමණ ඉන්න දාගන්න පුළුවන්. මේකට ඔයගලන්ට පුළුවන් ගම්මිරිස් ඕන නම් ඒත් එකතු කරන්න පුළුවන්. මම ගම්මිරිස් දාගත්තේ නෑ. ආමිරිස් ටික වැඩිපුර දාගත්තාම මම ගම්මිරිස් දාගන්නේ නැහැ. කැමති නම් ආමිරිස් කන්න නැත්නම් ආමිරිස් නැතුව ගම්මිරිස් දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. දෙකම දාගන්න පුළුවන්. පොඩ පොඩ. අපි ෆිලිම් එක හදලා ඉවරයි. දැන් අපි ෆිලිම් එක හදලා ඉවරලා දැන් අපි බලමු. අපි තිබ්බ බෝල කරලා තිබ්බනේ. මම කටින් බෝඩ් එකට මම තෙල් ටිකක් දාගෙන ඊපස්සේ අර ලෝ එකේ මම ගත්ත බෝල කරගත්ත බෝලයක් අරගෙන තුනී කරලා මේ ආකාර ගොඩාම තුනී කරගන්නත් එපා. ඒතරම් ෆිලිම් එක දැම්මට පස්සේ ඒක හැදෙන්න බලනවා. මම ඇත්තටම කියන ඩෝ එකට කහ දාගත්තේ කහ දැම්ම සම්මුදම ලස්සන එනවා. ලස්සන පාටක් තමයි අර ප්‍රිය ගතියක් එනවා. හරිද? ඇත්තම කියන ඔයගොල්ලෝ හදලා බලන්න හරිම රසයි මේක. ඔයගොල්ලන්ට මම නැවතත් කියන නටලු නෝන තකුණක් දාගන්න පුළුවන් රුටි පැටිස් එකට තවත් රසවත්. අපි ගෙදර ගොඩේ ලුණු කන්න අකමැතියන් තමයි මම මේව දාගත්තේ. එන්න මෙහෙම අර පැටිස් එක වගේ අපි මෙහෙම සීල් කරගන්න වටේට. වටේට සීල් කරගෙන කෑරප්පුවක් අරගෙන වටේට මෙහෙම අර පැටිස් එක ආකාරයටම අපි දෙති වගේ තියාගන්න පුළුවන්. මේ ආකාරයට අනිත් ටික හදාලා බලමු දැන් එහෙනම් මේක කොහොමද කියලා අපි පැටි දාලා පුච්ච ගන්න. හරි මම දැන් ගෑස් එක පෑන් එකට රත් කරගන්නවා.
මම පෑන් එකට තෙල් ටිකක් ගාගත්තා. දාගෙන අපි ඊට පස්සේ පැටිස් එක දාලා හොඳට මිශ්‍රලා තියෙන හරිය දැන් පිළිම එක දාලා ඉස්සරහට තියෙන්නේ. මේ හැරි පොඩ්ඩක් අතින් හෙලියට පහත් කරගන්න. අපි මේ මොකට පහත් කරගන්න. නැත්නම් මේ හැරි පිටි මොඩිය කරන්නේ. බාරින් නැතුව ටිකක් තද කරලා කරන්න. මොකද වෙන්නේ සීල් කරලා තියෙන එකත්. ගැටලුවක් නෑ. හැන්දි වලින් මේවා තද කරන්න යන්න එපා. එතකොට කැඩෙන්න පුළුවන්. අතින් මෙහෙම සීල් කරගන්න. ගෑස් එක වැඩි අරින්නත් එපා. හිමින් අන්තිමට වගේ ඇත්ත. එතකොට නම් හොඳට පිච්ච ගන්න පුළුවන්. ඕගලන්ට මේක ඇත්තට මීට් බෝල්ස් තුනක් කපලා දාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මේ පොඩි මේවා කරලා හරවලා පුච්ච ගන්න. දෙපැත්තම ඔයාකට හොඳට පුච්ච ගන්න ඕනේ. හරවලා මම තල්ලන් නැම්මෙත් හොඳට පුච්ච ගන්න ඕනේ. දැන් අර මම කිව්වා වගේ දැන් දෙපැත්ත දාලා හොඳට පුච්ච ගත්ත ගෑස් එකේ. එතකොට මෙන්න මේ වගේ තමයි මේ අර කොංගමත් හොඳට මෙන්න හරෝ පුච්ච ගන්න. ඒක තමයි හැම එකක් හදලා පෙන්නනවා නම් මනස්මද ලස්සන තියෙන පිටි බලන්න. එළොමෙම හරිම ලස්සන වගේම හරිම සුවඳයි හරිම රසවත්. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න. හදලා බලලා මට හොඳ නැත්නම් කියලා කමෙන්ට් එකක් දාලා මගේ YouTube channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් මම අදට පිළිගන්නම්. හරි